all in one with නිර්මාල් මගේ channel එකට ඔයගොල්ලෝ ආයිබෝවන් කියලා පිළිගන්න. ඔන්න අද අපි ආවිල්ලා ඉන්නවා සොරබොර වැව බලන්න. ලොකේෂන් එක ගැන කතා කරොත් මයංගනේ ඉඳලා මෙතෙන්ට කිලෝමීටර් 4ක් තියෙනවා. Google Map එක search කරගන්න. map එක through ඔයගොල්ලන්ට මෙතෙන්ට එන්න පුළුවන්. මේ සොරබොර වැව නිර්මාණය කරේ දුටුගැමුණු රජතුමාගේ බුලත කියන යෝධයා විසින්. අපි ගිහිල්ලා බලමු. ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. යන ගමන් කතා කරමු. මං ඉස්සරින් සඳහන් කරා වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ මයංගනේ තමයි අපිට සොරබොර වැව හම්බ වෙන්නේ. සොරබොර වැව නිර්මාණය වෙලා තියෙන්නේ මයංගනේ. ඉතිහාසයේ සඳහන් වෙන පරිදි දුටුගැමුණු රජතුමාට හිටියා යෝධයෙක් බුලත කියලා. මෙන්න මේ බුලත කියන යෝධයා විසින් තමයි සොරබොර වැව නිර්මාණය කරලා තියන්නේ කියලා ඉතිහාසයේ කියවෙනවා. දුටුගැමුණු රජතුමා මයංගනේ රජමහ විහාරය ප්‍රතිසංස්කරණය කරනකොට තමයි බුලත කියන යෝධයා විසින් මේ සොරබොර වැව නිර්මාණය කරලා තියන්නේ කියලා කියවෙනවා. ඒ වගේම තමයි මේ බුලත කියන යෝධයාට මේ විදිහට නම එකතු වෙලා තියන්නේ. දුටුගැමුණු රජතුමාට බුලත් සපයපු නිසා තමයි මේ බුලත කියන යෝධයාට මේ විදිහට මේ නම එකතු වෙලා තියන්නේ. දුටුගැමුණු රජතුමාට බුලත් සපයලා මේ යෝධයා බුලත කියන මෙයාගේ ඉතිරි කාලයේදී විවේක කාලයේදී තමයි මේ වැව නිර්මාණය කරා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. සොරබොර වැවේ අක්කර 1440ක ජල ප්‍රදේශයක් තියෙනවා. ඒ වගේම තමයි අක්කර 16800ක ජල ධාරිතාවක් තියෙනවා. මේ වැව් බැම්මේ දිග ගත්තොත් 1590ක් වෙනවා අඩි. ඒ වගේම තමයි මේ වැව් බැම්මේ පළල අඩි 20ක් වෙනවා. ඒ වගේම තමයි මේ වැව් බැම්මේ උස අඩි 28යි අඟල් 6ක් වෙනවා. ඒ වගේම තමයි මේ සොරබොර වැවෙන් අක්කර 3000කට වැඩි වගා ප්‍රදේශයකට වගා බිමකට ජලය එකතු කරනවා කියලා සඳහන් වෙනවා. ඉතිහාසයේ සඳහන් වෙනවා දුටුගැමුණු රජතුමා මේ වැවට හරබර වැව කියලා සඳහන් කරා කියලා. ඊට පසු කාලීනව සෙරබර වැව කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඊටත් පස්සේ කාලේදී සොරබොර වැව වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. දුටුගැමුණු රජතුමා මේ බුලත කියන යෝධයා සේනාධිපතිවරයෙක් විදිහට බඳවගෙන තියෙනවා වැඩ රාජකාරී කටයුතු කරන්න කියලා සඳහන් වෙනවා ඉතිහාසයේ. ඉරක් පායනා දේශය ලොවක් නොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. ඉරක් පායනා දේශය ලොවක් නොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. මගේ පින්බර පොළොව මම සිඹිම්. ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්. සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්. මේ තියන්නේ සොරබොර වැවේ සොරව්ව. මේ පැත්තේ සොරව්වක් තියෙනවා, යහ පැත්තෙත් ඒ වගේම සොරව්වක් තියෙනවා. සොරව් දෙකක් තියෙනවා. මේක කළු ගලෙන් තමයි හදලා තියන්නේ මේ සොරව්ව. ඊට පස්සේ මෑත කාලයේදී කොන්ක්‍රීට් භාවිතා කරලා තියෙනවා. අපි යන් එහා පැත්තටත් බලන්න. මේ සොරව්ව විශ්මිත නිර්මාණයක්. මොකද කිව්වොත් මේ වගේ සොරව්වක් අපිට ලංකාවේ කොහෙවත් දැක බලා ගන්න නැහැ. මේ ගල බිඳලා තමයි මේ වැඩි වතුර පල්ලෙහා බිම් වලට යන්න සකස් කරලා තියන්නේ. ඒ කියන්නේ මේ ගල බිඳලා තමයි මේ වතුර මේ ගල මැදින් තමයි වතුර පාර යන්නේ පල්ලෙහා වගා බිම් වලට. මේ පසු කාලීනව මෙතෙන්ට කොන්ක්‍රීට් භාවිතා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. අද මේ වැවේ පල්ලෙහා ප්‍රතිසංස්කරණය කරන වැඩ කටයුතු වගේක් යනවා. ඒක තමයි මේ වැවේ වතුර නවත්තලා තියන්නේ. ඔන්න ඕක තමයි සොරබොර වැවේ කතාව.
මේ වැව හදපු මේකට දැනටත් වැඩ කටයුතු කරගෙන යන සියලු දෙනාටම මේ වගේ යෝධ වැවක් හදපු එක ගැන ගොඩක් ස්තුතියි. මේ අනාගත පරම්පරාවටත් අරගෙන යන එක ගැන නැවතත් වැඩසටහනකින් එනතුරු සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.